Hello guys, welcome back to my channel. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මම කොහොමද මේ noodles packet එක හදාගත්තේ කියලා. ඉතින් මම අරගෙන තියෙනවා Stella noodles ශනික noodles packet 3ක් අද මම පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මම මේ noodles packet 3 කොහොමද හදාගත්තේ කියලා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මගේ වීඩියෝස් බලනවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් අදහස් ප්‍රකාශ කරනවට මට කමෙන්ට් කරනවට ගොඩාක් ස්තුතියි. එහෙනම් අපි බලමු නූඩල්ස් එක හදන විදිහ. නූඩල්ස් ටික හොඳට තඹගෙන ඒක මම පෙරා ගන්නවා. ඊට පස්සේ මම ඒකට භාජනයක් අරගෙන ඒ භාජනයට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට මම ඒකට ලුණු සුදු ලුණු කරපිංචා ඒ වගේම ඔයාලට පුළුවන් එකතු කරගන්න අමු මිරිස් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සිහින්ව කපාගත් කැරට් ටිකක් එකතු කරගන්නවා. ලීක්ස් ටිකකුත් ඒකට එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් ඔයාලා කැමති ඕනම එළවලුවක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ගෝවා ටිකක් එකතු කරන්න පුළුවන්. බෝන්චි ටිකක් එකතු කරන්න පුළුවන්. කැමති එළවලු ඔයාලා දාගන්න. මම දාගන්නේ කැරටුයි ලීක්ස්ුයි විතරයි. ඉතින් ඒකත් හොඳට තෙලේ ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට බිත්තර දෙකක් එකතු කරනවා. බිත්තර දෙකක් එකතු කරලා ඒකත් හොඳට කලවම් කරලා පොඩි වෙලාවක් මම ඒක චුට්ටක් තැම්බෙන්න තියෙනවා. මොකද එළවලු පොඩ්ඩක් තැම්බෙන්න. පාට වෙනස් වෙන්නේ නැති වෙන්න එළවලු ටික තඹ ගන්න පොඩි වෙලාවක්. ඉතින් මම දැන් බිත්තර දෙකත් හොඳට කලවම් කරලා ඊට පස්සේ මම ඒකට නූඩල්ස් එක කලවම් කරන්න කලින් මම ඒකට ඔයාලට කැමති විදිහට ලුණු ටිකක් ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් ගම් මිරිස් කුඩු කැමති නම් කහ චුට්ටක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම නූඩල්ස් එක කලවම් කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි මම පාවිච්චි කරන්නේ අද Stella noodles ශනික noodles එක නිසා මම මේ පැකට් තුනෙන් එක පැකට් එකක් රසකාරක එක පැකට් එකක් මම පාවිච්චි කරනවා. ඒ තුනටම ඉතින් මම රසකාරක පැකට් ඔක්කොම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔන්න මම එක රසකාරක පැකට් එකක් දාගත්තා ඒකට. ඉතින් ඒකත් හොඳට කලවම් කරලා ඊට පස්සේ මම නූඩල්ස් ටික එකතු කරනවා. නූඩල්ස් ටිකත් හොඳට කලවම් කරලා රස අනුව ඔයාලා ලුණු එකතු කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම රසට හදාගත්ත එළවලු මික්ස් කරලා රසට හදාගත්ත Stella ශනික නූඩල්ස් පැකට් එක. ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක බලලා ඔයාලටත් ආස හිතෙන්නේ නැති මේ විදිහට නූඩල්ස් එක හදාගන්න. ඉතින් නූඩල්ස් එක හදලා ඔයාලා try කරන්න මේ විදිහට. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයි දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලා නූඩල්ස් එක හදන විදිහ පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. අදට ගිහින් එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි බුදු සරණයි. Bye guys.